අප වීඩියෝ නාමන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මල්ලතු පැල කරන සරල පහසු ක්‍රමයක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. විශේෂයෙන්ම මේ ආකාරයට වතු සුද්ද, රෝස, බෝගන්විලා, ඒ වගේම විසිතුරු මල්ලතු පහසුවෙන් පැල කර ගැනීම හැකියාව අපිට ලැබෙනවා. ඒ වගේම ඔයාලා තෝරගන්න මල්ලතු හොඳින් වැඩුණු, ඒ වගේම හොඳ ශක්තිමත් මෝරපු අත්තම්ම ඔයාලා තෝරගන්න. ඊට පස්සේ ඔයාලට පේන විදිහට මෝරපු අතු කෑලි ටික හා මෝරපු කොළ ටික පමණක් ඉතුරු කරලා දළු සහිත අතු ටිකයි දළු සහිත කොළ ටිකයි සියල්ල ඉවත් කරගන්නවා. ඔයාලට මේ පේන විදිහට අංශ 45ක් වෙන විදිහට ඔයාලා මේ අත කපා ගන්න. ඊට පස්සේ මේ අපි කපාගත් අතු කැබැල්ල යටින් සාමාන්‍යයෙන් කෙස්කස් 3ක 4ක විතර ප්‍රමාණයේ පොතු වලල්ලක් අපි මේ වගේ අයින් කරගන්නවා. එතකොට මේ අත්ත මුල කුණු වීම මේ හිටවුවන් පස්සේ මුල කුණු වීම ගොඩාක් දුරට අවම වෙනවා. ඒ වගේම ඉක්මනින් මුල් අද ගැනීමේ පහසුව ඇති වෙනවා. නැවත කොළ වලිනුත් අපි මේ අඩක් හිටින විදිහට කොළේ කොටසක් ඉවත් කරගන්නවා. සාමාන්‍ය ඕනම පසක අපිට මේක වගා කරගැනීම පහසුව තියෙනවා. ඒ වගේම ජල සම්පාදනය ගොඩාක් වැඩි කරන්නත් එපා අඩු කරන්නත් එපා සාමාන්‍ය ප්‍රමාණයට ගහට අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ අතු කෑල්ලේ උච්ඡේදනය අඩු කිරීම සඳහා ලොකු පොලිතින් එකක් භාවිතා කරන්න. මේ පොලිතින් එකෙන් වෙන ක්‍රියාවලිය තමයි මේ ගහේ තියෙන අපි කොළ ටික ඉවත් කරේ භාගයක් ඒ හේතුව නිසා අතු ගොඩක් ඉවත් කරෙත් ඒ හේතුව නිසා පොලිතින් එක ආවරණය කරාන් පස්සේ මේකෙන් පිටවන ජල බිඳිති සියල්ල පොලිතින් එක වටේ රැඳෙනවා. ඒතර මේක ඇතුලේ අර සිසිලස රැඳෙනවා. ඒ වගේම මේ ගහ නොමැරි හොඳින් අල්ලන් ඉන්න පුළුවන් දැඩි ශාකයක් විදිහට මේක නිර්මාණය වෙනවා. ඒතර හොඳින් ඉක්මනින් අතු ටික දාලා මුල් ඇදලා පහසුවෙන් ගහ වර්ධනය වෙනවා. ඒ වගේම ඔයාලා මේක තියනවා නම් ගහක් යටින් හෝ හොඳ හෙවණක් සහිත තැනකින් තියන්න. ඉරේලියට නිරාවරණය වෙන තැනකින් තියන්න එපා. ඊට අමතරව ඔයාලා මේක ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන කෙනෙක් නම් මේකට මේ පුළුවන් ලොකු ප්‍රමාණයක් කරන කෙනෙක් නම් මේ ප්‍රොපගේටර් එක භාවිත කරන්න. එහෙම නැත්නම් මේ අතු මුල් අද්දවා ගන්න තියෙන විවිධ හෝමෝන වර්ග මේවා භාවිත කරන්න පුළුවන්. සති කිහිපයක් යනකොට මේ වගේ හොඳින් වර්ධනය වෙච්ච අපිට පැල ලබා ගන්න පුළුවන්. ඔයාලත් මේ වගේ පැල ලබා ගන්න උත්සාහ කරලා බලන්න. ඇත්තටම මේක සාර්ථකයි මේ ක්‍රමවේදය. නැවතත් මේ වගේම ලස්සන වැඩසටහනකින් හමු වෙමු. ස්තුතියි.